ආයිබෝන් අප පහුගිය දවස් කිහිපෙම වැඩසටහන් කිහිපයක් අරන් ආවා විශේෂයෙන්ම ආයුර්වේද වෛද්‍ය විද්‍යාවත් එක්ක ඒ වගේම අපේ දේශීය වෛද්‍ය ක්‍රමයක් එක්ක බද්ධ වෙච්ච ආහාර රටාව පිළිබඳව අපි කතා කළා. වර්තමානයේ බොහෝ දෙනෙක් කතා බහට ලක් කරන ඇතැම් රෝගාබාධ සම්බන්ධයෙන් අපි එදිනදා ජීවිතයේ පරිහරණය කරන පරිභෝජනය කරන ආහාර වලින් කරන්නට පුළුවන් දේවල් පිළිබඳව කතා කළා. අපි ඒ සාකච්ඡාව වෙනුවෙන් ආරාධනා කළා දේශීය වෛද්‍ය විද්‍යාව පිළිබඳව ඒ වගේම ආයුර්වේද වෛද්‍ය විද්‍යාව පිළිබඳව හසල අත්දැකීම් තිබෙන මහාචාර්යවරයෙකුට මහාචාර්ය සමන්ත සමරකෝන් මහත්මයා ආයුබෝවන් කියලා පිළිගන්නවා. අද ඔබතුමත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ විශේෂයෙන්ම අපි දකිනවා සමාජ මාධ්‍ය ජාලවල පුවත්පත්වල ලොකු අකුරින් නැත්නම් විශේෂ උනන්දුවක් එක්ක පළ කරන දැන්වීම් තිබෙනවා මේ දිනවල අර්ශස් රෝගය පිළිබඳ කතා කරනවා. බොහෝ විට ටිකක් වයසට යනකොට අර්ශස් රෝගය ඇති වෙනවා කියලා කතා වෙනවා. මේ අර්ශස් රෝගය සහ අර්ශස් රෝගය වළක්වා ගැනීම සඳහා දේශීය ආහාර පාන වල ප්‍රයෝජනය පිළිබඳව අපි කතා කරමු. ඔව් කල්ප ඔබ කිව්ව විදිහට අර්ශස් අමාරුව කියන එක බහුලව දක්නට ලැබෙන අසනීපයක්. වැඩි කියන්නෙත් නැහැනේ හදුනාම. වැඩි කියන්නෙත් නැහැනේ. ඒකට ආහාර හා සම්බන්ධතාවයක් තියෙන අසනීපයක්. ඒකට මල බද්ධයත් එක්ක සම්බන්ධයි. ඒකට අපි දන්නවා කෙඳි සහිත ආහාර සහ පළතුරු වැනි දේවල් නිතර ආහාරයට ගන්න නැති අයට තමයි මේ රෝගේ හැදෙන්නේ. ඒ වගේම ඊටමත් පීඩාකාරී අසනීපයක්. සමහර අවස්ථාවලදී ශරීරයෙන් රුධිරේ පවා පිට වෙන්න පුළුවන් අසනීපයක්. ඒ නිසා දැන් මෙවැනි අසනීපවලදී අපි ප්‍රතිකාර කිරීමේදී අපේ ආයුර්වේද සහ දේශීය වෛද්‍ය ක්‍රමවල විශේෂ ඖෂධ තියෙනවා. එකක් තමයි මලබද්ධතාවය නැති කරන්න පුළුවන් ඖෂධ. ඒ වගේම රුධිරේ පිට වෙනවා නම් රුධිරේ පාලනය කිරීමේ පිට කිරීම අඩු කරන ඖෂධ තියෙනවා. දැන් අපි උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම කලාඳුරු වල. ඒකට කලාඳුරු වල සුවිශේෂ ඖෂධයක් අර්ශස් වලට සමහර වෙලාවට මේ වලාකුළු වලට දෙන නම් මේ ආයුර්වේද සාහිත්‍යය තුල කලාඳුරු වල වලට දීලා තියෙනවා. වලාකුළු වලට දෙන. මොකද ජලය රඳා ගැනීමේ හැකියාවක් තියෙනවා කලාඳුරු වලට. ඒ නිසා තමයි මලබද්ධය වැනි රෝගීන්ට කලාඳුරු ඖෂධ අඩංගු ඖෂධ දුන්නාට පස්සේ අර ජලය එකතු කර ගැනීමේ හැකියාව තියෙන නිසා මලබද්ධය නැති වෙනවා. ඒ වගේම අර ආහාර ජීවන පද්ධතිය වීලීමට ලක් වෙනවා කියන කාරණාව ඔබතුමා කියන්නේ. ඒක නැති කරගන්න පුළුවන් කියන කාරණාවයි මේ මතු කරන්න උත්සාහ කරන්නේ. ඔව්. එම කාරණේ නැති වෙනවා. ඒ වගේම ආහාර දිරවීමේ ශක්තියත් වැඩි කරනවා. ඒ වගේම රුධිරේ ශරීරයෙන් පිට වෙන එකත් අඩු වෙනවා. ඒ කියන්නේ ආහාර මාර්ගය තුවාල වෙලා ගුද මාර්ගය හරහා රුධිරේ පිටවීම. රුධිරේ පිටවීම පාලනය කිරීමේ අඩු කිරීමේ නතර කිරීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම තමයි කරල් හැබ කියන ඖෂධය. සමහරලාට වල් පැලෑටියක් වගේ මේක දකින්නේ. ඒ වගේම ඊටමත් වටිනා ඖෂධයක්. මේ කලාඳුරු වල තියෙනවා මේ රත් කරල් හැබ කියලා වර්ගයක්. මේ කරල් හැබ වල රත් කරල් හැබ. එතකොට රත් කරල් හැබ වලට ඒවල මුල් තමයි ඖෂධ විදියට ගන්නේ. රක්තාපා මාර්ග කියලා අපි ආයුර්වේදයේ කියනවා. රුධිරේ වළක්වීමේ සුවිශේෂ හැකියාවක් තියෙනවා. එතකොට දැන් මේ ඖෂධ දෙක අඩංගු ඖෂධ ආයුර්වේදයේ විශාල වශයෙන් භාවිතා කරනවා අර්ශ සමාරුවට රුධිරේ පිට වෙන වෙනත් අසනීප වලට පවා භාවිතා කරනවා. රුධිරේ නැවැත්වීමේ හැකියාවක් තියෙනවා. වගේම ආහාර දිරවීමේ ශක්තිය වැඩි කරනවා. සහාර මං කලින් කිව්වා වගේ මලබද්ධතාවයේ වළක්වීමේ හැකියාවක් වැඩිපුර ජලයේ අවශෝෂණය කර ගැනීමේ හැකියාවක් මේකට තියෙනවා. යම් කිසි ආකාරයකින් දැන් මේ කතා කරපු ඖෂධ දැන් කලාඳුරු වල ඒ වගේම රත් කරල් හැබ වගේ ඖෂධ වර්ග අපි ඖෂධ කියනකොට ශාක සංඝටක වර්ග කොහොමද අපි අපේ ජීවිතයට ලං කරගන්නේ මේ අපේ ආහාර වල එකතු කරගන්නේ කොහොමද මේක ඖෂධ විතර ගන්න ඕනද නැත්නම් අපේ ව්‍යංජන වලට අර උයනකොට අපි ඉනකොට මේ දේවල් එකතු කරගන්න පුළුවන් මොකද්ද ක්‍රමේ මැල්ලුම් හදලා කනවද විවිධ ආකාරයෙන් කතා වෙනවනේ දැන් මේ ඖෂධ දෙක ප්‍රධාන වශයෙන් ඇත්තටම ඖෂධ මේවා ආහාර විදියට පාවිච්චි කරන්නේ නැහැ. නමුත් මේකේ තියෙන වටිනාකම තමයි මේවා මේ අපි කතා කරපු අර්ශස් සහ ශරීරයේ රුධිරේ පිට වෙන අසනීපවලදී අපිට භාවිතා කරන්න පුළුවන් පාන විදියට. උදාහරණයක් විදියට මේවා තම්බලා බොන්න පුළුවන්. එතකොට ඒක අර ආයුර්වේද ඖෂධයක් විදියට කියනකොට කසායක් විදියට නෙවෙයි. ඊටපන්ද පහසුයි. මේවල මිට මිට අර ගන්න පුළුවන්.
උණු වතුරේ තම්බලා මේක නිවලා පානයක් විදිහට භාවිතා කරන්න පුළුවන්. කොහොමද ගන්න ඕනේ? කියන්නේ දැන් කලාඳුරු වල නම් කොහොමද ඒක ගන්නෙ? නැත්නම් රත් කරල් හැබනම් කොහොමද ඒක ගන්නෙ? කියන්නේ හැම එකෙම මිට අරගෙන කවලමේ බොනවද නැත්නම් කලමේ. දැන් උදාහරණයක් කලාඳුරු වල කීපයක් අපිට ගන්න පුළුවන් මිටක් විතර. රත් කරල් හැබ මුල් තමයි අපි විශේෂයෙන් ගන්නෙ. නමුත් සම්පූර්ණ ශාකයමත් ඖෂධ වලට ගන්නවා. එතකොට මේක මිට අරගෙන අපිට තම්බලා බොන්න පුළුවන්. එහෙම නැත්නම් තම්බන කොහොමද තම්බන්න ඕන? තම්බ ගන්න ඕනේ කොයි විදියටද? එතන වතුර නිශ්චිත ප්‍රමාණයක් අපි කියන්නේ නැහැ. සාමාන්‍ය පානයක් විදියට අපි දැන් කොත්තමල්ලි තම්බලා බොන්නේ. ඒ වගේ වෙලාවදී අපි මෙච්චර ප්‍රමාණයක් වතුර ගන්න ඕනේ කියන්නේ නැහැ. නමුත් සාමාන්‍ය වැඩිපුර වතුර දාලා තම්බලා මේක පානයක් විදියට පාවිච්චි කරන්න පුළුවන්. ඇත්තටම මේක ටී එකක් විදියට පාවිච්චි කරන්න ඉතාමත් පහසු සහ හොඳ ඖෂධයක්. ඖෂධ ටික අරගෙන අපි ටී එකක් විදියට වැඩි දියුණු කරන්න පුළුවන්. ඒ ආකාරයට ගන්න පුළුවන්. ඒ අරෙන්න මේක ආහාරයක් විදියට පාවිච්චි කරන ඖෂධ නෙමෙයි ඇත්තටම. හොඳයි. දැන් අර්ශස් අමාරුව කෙනෙකුට තියෙනවා නම් ඒ රෝගය අබාදින ඔබ දන්න කෙනෙක් හරි ඔබ හරි පීඩා විඳිනවා නම් මම හිතන්නේ මෙන්න මේ ඖෂධ සංඝටක පාවිච්චි කරන්න පුළුවන් ඔබට ඔබේ ජීවිතයේ මේ තත්ත්වයන්ගෙන් අත් මිදෙන්න සුවපත් වෙන්න. බොහොම ස්තුතියි මහාචාර්යතුමනි ඔබතුමාට අපිත් එක්ක එකතු වුණාට මේ කරුණු කාරණා වලින් ජීවිතේ ප්‍රයෝජනක් ලබා ගැනීම අපි ඔබට බාර කරනවා. ස්තුතියි ඔබට අපිත් එක්ක සම්බන්ධ වුණාට.